හැමෝටම අලුත් දවසක් අද. ඒ මොකද මගේ ස්පෙෂල් ඩේ එකක් තමයි අද. ඒ තව වැඩි විස්තර අම්මේ ඒ ගැන කියයි ඔයගොල්ලන්ට. මට ඉන්නත් එනවා. අයියෝ කැමරා එකත් වැහුණා ඉතින් සෝරි අනේ. මේ අද ඇත්තටම මාරම සතුටු දවසක්. හැමදාම ඉතින් අපිට සතුටු දවස් තමයි තියෙන්නේ. හැබැයි මේක වෙරිම ස්පෙෂල් ඩේ එකක්. පාටි දවසක්. ඒ මොකද කියනවා නම් අපේ ෂේන් පනගේ සෙකන්ඩ් ඩිග්‍රී සර්ටිෆිකට් එක ගන්න යන්නේ මේ. ඊයේ ඇකඩමි එකෙන් ෂේන් පන කරා කෝස් එකක්. ඒකේ සර්ටිෆිකට් දෙන දවස තමයි අද. ඉතින් අද මාර සතුටුයි. ෂේන්ට ආදරය කරන ඔයගොල්ලන් හැමෝම මම දන්නවා සුබ පතනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා පෙන්නන්නම් තව විස්තර. එන්න මේ දෙන්නත් අද ඉන්නවා. සෑහෙන කාලයකට පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ කොච්චර කාලයකට පස්සේද ආවේ? අපිද? ඔව්. මාසෙක. ඉතින් මොකද එහෙ ගිහිල්ලා කරේ? දැන් මේ මගේ YouTube එකේ බලන කට්ටිය ඔය දෙන්නව හොඳට අඳුරනවා. අහනවා කෝ නැද්ද එහෙම කියලා. ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ අහන්නේ නැද්ද? වීඩියෝ වල දකිනවා කියන්නේ ඈ? මොකද පේන්න නැත්තේ කියලා. ඒකනේ උන් දැන් කියන්න ඕනේ දැන් අපි ඉන්නවා කියලා. දැන් අපි ඉන්නවා ආයේ බලන්න. අපි කියන්න. දැන් අපි ඉන්නවා බලන්න. පොසන් එකට දන්සලුත් කාලා යනවා. ලස්සනම්ම නේද? දන්සල් ගන්න එනවා. අයිස්ක්‍රීම් කඩේ බත් බත් අන්න දන්සල් කන්න එනවලු. ඒ කියන්නේ දෙන්නව ප්ලෑන් එක යන්න. යන්නද? නෑ මම ඉන්නවා අපි කියන්නේ. බොස්ස බලලා එන්න බොස්ස. අපි පොඩි වෙලාවකින් ෂේන්ගේ ලොකු දවසක් අද. අද ඉතින් ඇත්තටම ඊළඟ සෙලිබ්‍රේට් කරන්න ඕනේ දවසක්. ඇත්තටම අපි සෙලිබ්‍රේට් කරනවා ෂේන්. කරන්න වෙනවා නේද? ඉතින් ඇත්තටම අපි ගොඩක් සතුටුයි. අපි එතන සර්ටිෆිකේට් එක දෙන එකත් ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් චිරන්තන් සමිති YouTube channel එක subscribe කරන්න. ජය වේවා. මගේ පුතා දෙවැනි සර්ටිෆිකට් එකක් ගත්තා ඊයේ ඇකඩමි එකෙන්. හරිම සතුටුයි ඒක. විනෝද් මෙල්පිටිය thank you so much. K2 කවිෂ්ක අයියා. කවිෂ්ක ඉතින් ෆස්ට් ඩිග්‍රී එක සර්ටිෆිකට් එක ගත්තේ ෂේන් පෙරේරා DJ සර්ටිෆිකට් එක. ඉතින් මේක මොකද්ද මේක සවුන්ඩ් ඉන්ජිනියරින්ග් වගේ. මේක මියුසික් ප්‍රොඩක්ෂන් කෝස් එක. මියුසික් ප්‍රොඩක්ෂන්. විනෝඩ් අයියාගේ ඇකඩමි එකේ කවිෂ්ක අයියා තමයි අපිට කියලා දුන්නේ. ඉතින් මම හිතනවා මම හැම වෙලාවම කියන දෙයක් තමයි මම හරිම ප්‍රවුඩ් මදර් කෙනෙක්. ඉතින් හැම කෙනාම දරුවෝ මේ විදිහට දියුණු වෙනවා දැක්ක අම්මලාට හරිම සතුටක් දැනෙනවා ඇති කියලා මම හිතනවා. මොකද මට ඒ දැනෙන සතුට අනිත් අම්මලාටත් එහෙම දැනෙනවා ඇති. ඉතින් මම අද දවසේ හැමදාම වගේ මම ප්‍රවුඩ් වෙනවා. මොකද මට මාව පොඩ්ඩක්වත් දුක් කරන්න නැති මාව වචනකින්වත් මාව නිද්දන්න නැති මගේ පුතා අද තවත් ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් හරිම සතුටුයි. මගේ පුතාට ආදරය කරන හැමෝටම මේක හොඳ නිවුස් එකක් වෙයි. අනිත් එක තමයි පොඩි කාලේ මගේ පුතාට මුකුත්ම බැහැයි කියපු අයටත් මේක මම එයාලා වෙනුවෙනුත්
මම මේ වීඩියෝ එක පුද කරනවා ඒගොල්ලන්ට. මගේ පුතාට බැරි නෑ, මගේ පුතාට පුළුවන් කියන දේ මම කරලා ඉවරයි. ඉතින් ඒ හින්දා මගේ පුතා හරිම හැපි අද දවස. හැමදාම හැපි නේද මගේ මන. ඉතින් ඔයගොල්ලන්ට හොඳ නිවුස් එකක් මේක. මගේ පුතාට ආදරය කරන කට්ටියට විශ් කරන්න පුළුවන්. මගේ පුතාට ආදරය කරන්නේ නැති කට්ටියට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි දෙන්නම තරහ නැහැ. හැමෝටම ඒකත් විශ් කරා හැබැයි. ඔව්. හැමෝටම යහපතක් වෙන්න කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. ඒ හින්දා මම හිතනවා හැමෝම සතුටින් ඉඳී කියලා.